හරි හරි දැන් අපි කතා කරන්න යන්නේ රුධිරය කියන කතන්දරය ගැන. ඉක්මන් මං රුධිරයේ සංයුතිය ගැන කතා කරලා ඉන්නම්. රුධිරය කිව්වහම පුතේ අපි කේන්ද්‍රාභිසරණය කියන්නේ වේගෙන් කරකලා තැරපුවාම හරි ඒකේ ප්‍රධාන කොටස් දෙකකට වෙන් වෙනවා. යට තියෙන පුතේ බෝල වගේ ගිල් වෙච්ච තැනක්. ඒ කියන්නේ මේකේ තියෙනවා අණු జాතියක් අපිට රුධිර දේහාණු කියලා කියන රුධිර දේහාණු. ඊට අමතරව උඩින් තියෙන පුතේ වතුර වගේ එකක් අපේකට රුධිර ප්ලාස්මාව කියලා කියන රුධිර ප්ලාස්මාව. හරි. ඒ කියන්නේ පුතේ රුධිරය කියන එක අපිට ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. රුධිර දේහාණු සහ රුධිර ප්ලාස්මාව කියන එක. රුධිර ප්ලාස්මාවේ පුතේ කාර්යය මම මෙතනම කියනවා. සරලව ගත්තොත් එතෙම රුධිර ප්ලාස්මාවේ කාර්යය ද්‍රව්‍ය පරිවහනය කිරීම. ද්‍රව්‍ය පරිවහනය ඊට අමතරව තව දේවල් වලට උදව් කරනවා. සමස්තය වගේ දේවල් වලට. ඊට පස්සේ අපි දේහාණු වර්ග ගත්තාම දේහාණු වර්ග පුතේ ආය වර්ග තුනකට බෙදෙනවා. රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා කියලා. හරි. එතකොට මේ රතු රුධිරාණු වල කාර්ය පුතේ රතු රුධිරාණු වල ඉන්නවා හිමොග්ලොබින් කියලා එක්කෙනෙක්. මේ හිමොග්ලොබින් පුතේ එයා තමයි පෙනහොල් ළඟට එන්නේ. රතු රුධිරාණු වල ඉන්න හිමොග්ලොබින්. එයින් තමයි රතු පාට වෙන්නේ. එයා ඇවිල්ලා පුතේ ඔක්සිජන් බැඳගෙන අරගෙන යනවා. හිමොග්ලොබින් කියන්නේ ප්‍රෝටීන් වර්ගයක්. එතකොට ඇවිල්ලා අර ගර්තය ඇතුලේ ඉන්න ඔක්සිජන් අරගත්තාම එයා බැඳගෙන බස්සක විදිහට වැඩ කරන්නේ හිමොග්ලොබින්. එයා එතකොට යන්නේ ඔක්සි හිමොග්ලොබින් විදිහට. එතකොට මේ කාර්ය ඔක්සිජන් පරිවහනය කිරීම. සුදු රුධිරාණු වල නම් කාර්ය පුතේ ක්‍රම දෙකකින් භක්ෂණය මගින් හෝ ප්‍රතිදේහ නිපදවීම මගින් දේහය ආරක්ෂා කිරීම. කියන්නේ විස බීජ එක්කෝ කාලා මරනවා. නැත්නම් ප්‍රතිදේහ නිකුත් කරලා විනාශ කරනවා. එතකොට ওই ක්‍රම දෙකෙන් දේහය ආරක්ෂා කිරීම. රුධිර පට්ටිකාව වල නම් පුතේ මහා ලෝක කාර්යයක් නෑ. යා කරන්නේ රුධිරය කැට ගැසීම. හැබැයි ඒක වැදගත් වෙන අවස්ථා බොහොමයක් තියෙනවා. එතකොට සුදු රුධිරාණු පුතේ ආය වර්ග දෙකකට බෙදෙනවා. වාලි කෙනගෙන තියෙන විදිහටම කනිකාමය සහ කනිකාමය නොවන කියලා. කනිකාමය වර්ග තුනයි. ඒසනොෆිල, බේසොෆිල සහ නියුට්‍රොෆිල. ඊට පස්සේ අපි කනිකාමය නොවන තැනට එනවා දෙන්නේ. ඒ තමයි වසාසෛල සහ මොනොසයිට කියන දෙන්න. එතකොට ওই විදිහට රුධිරයේ සංයුතිය ගැන අපිට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ අපි රුධිරය ගැන කතා කරද්දී පුතේ අපිට අමතක කරන්න බැරිම කෙනා තමයි හෘදේ වස්තු. ඉක්මන් මං හෘදේ වස්තුවේ කොටස් ටික නම් කරන්න. මම කිතේ ඔයාලට කියනවා හෘදේ අපි අඳින්නේ හાર્ට් එකක් විදිහටමයි. හાર્ට් එකට පොඩ්ඩක් පැත්තකට පයින්යක් ගහලා. එතකොට මේකේ තියෙනවා කුටීර හතරක්. පුතේ කුටීර හතරේ උඩින් තියෙන්නේ කර්ණිකාද කඩ කෝෂිකාද කියලා මතක තියාගන්නේ කොහොමද? කර්ණිකා කිව්වම පුතේ අකුරු හතරයි, කෝෂිකා කිව්වම අකුරු තුනයි. ඒ නිසා උඩින් තියෙන කර්ණිකා. හැබැයි මතක තියාගන්න දකුණු පැත්තේ තියෙන මොන කර්ණිකාවද? වම් කර්ණිකාව. වම් අත පැත්තේ තියෙනවා පුතේ දකුණු කර්ණිකාව. යටින් තියෙන කෝෂිකා. මේක ඇවිල්ලා වම් කෝෂිකාව. මේක ඇවිල්ලා දකුණු කෝෂිකාව. ඊට පස්සේ අපි කරන්න ඕන මේකට පුතේ මේ මැද්දෙන් දොරවල් තියෙනවා. නාන්ගේ දොරවල් දෙක දාන එක. පුතේ මේ පැත්තේ ඔයාලා ලිව්වේ දකුණු කියලා. දකුණු කියන්නේ අකුරු කීයක් තියෙනවද? 2 2 3යි. අකුරු 3යි හින්දා මෙතන තියෙන්නේ මොන කපාටයද? ත්‍රිතුණ්ඩ කපාටය. තුණ්ඩ තුනේ ත්‍රිතුණ්ඩ කපාටය. වම් කියන්නේ අකුරු 2යි පුතේ හින්දා තියෙන්නේ ද්විතුණ්ඩ කපාටය. ඔය තමයි දොරවල් දෙක. සහ ඊට පස්සේ මේකට අපි බට දාන එක තමයි කරන්න ඕන. පුතේ අපේ හෘදයෙන් ලේ එළියට යවන්නේ ප්‍රධාන වශයෙන් මෙන්න මේ කියන වම් කෝෂිකාවේ. නිසා වම් කෝෂිකාවෙන් පුතේ එළියට යනවා මොකක්ද? සංස්ථානික මහා ධමනිය. මොකද්ද මේකේ නම? සංස්ථානික මහා ධමනිය. දේහය ඉහළ කොටසට සහ පහළ කොටසට කියන හැමතැනම රුධිරය වහනය කරනවා. සහ රුධිරය වහනය කරපුවාම මේ රුධිරය ඊට පස්සේ යනවා පුතේ කොහෙටද? අවයව වලට. ඒ රුධිරය අවයව වලට ගියපහම කරන කාර්යය මොනවාද? රුධිරයේ අපි අරගෙන එන ඔක්සිජන් අවයවයට දීලා සෛලීය ශ්වසනයෙන් කරයින් පස්සේ හැදෙන කාබන් ඩයොක්සයිඩ් ටික අරගෙන පුතේ මෙයා ආපහු එනවා. මෙන්න මේ කියන උඩ තියෙන දකුණු කර්ණිකාවට. හරි. පුතේ මේ එතකොට ආවේ පල්ලෙහා පැත්තේ. යා උඩ පැත්තෙනුත් වෙනවා. පල්ලෙහා පැත්තෙන් ගාලා මෙතනින් මෙහෙම යන්නේ නැහැ. මෙන්න මෙතනින් යටින් ගිහිල්ලා තමයි පුතේ මෙතනින් විවෘත වෙන්නේ මේක ඇතුළට. හරි. අපි ඒකට කියනවා පල්ලෙහා පැත්තෙන් අදර පැත්තෙන් එන නිසා අදර මහා ශිරාව. අදර මහා ශිරාව. මම ඔක්කොම ලියන්නේ නැහැ. උඩින් ලේ අරන් එන එක්කෙනා පුතේ උත්තර මහා ශිරාව. හරි. දැන් ඒ කියන්නේ මෙතනින් ගිය හොඳ ලේ. හොඳ ලේ කියන්නේ පිරිසුදු ලේ. O2 සාන්ද්‍රණය වැඩි. CO2 අඩු ලේ ගිහිල්ලා. හැබැයි දැන් එළියට එන්නේ CO2 වැඩි ලේ. උඩිනුත් ආවේ එහෙමයි, යටිනුත් ආවේ එහෙමයි. ඔය ටික පුතේ ටික වෙලා තිබිලා මේකට වැටෙනවා. මේකට වැටලා ඊට පස්සේ දැන් මේකේ CO2 වැඩිනේ පුතේ. CO2 අයින් කරන්න කොහෙටද යන්න ඕන? දාන්න පුළුවන්. නහයෙන් එළියට. හැබැයි නහය ගාවට ලේ වලට ගිහලා ඒක කරන්න බෑ. ඒ නිසා මේ ලේ යනවා බටයක් දිගේ කොහෙටද? පෙනහළු වලට.
පුතේ මං කියලා තියෙනවා පෙනහළු වලට සම්බන්ධයි නම් යම් රුධිර නාලයක් ඒ නම ඉස්සරහට එන්න ඕන මොකද්ද? පුප්පුෂීය කියන නම. මේක පුතේ පුප්පුෂීයයි යන ලොකුම ධමනිය පුප්පුෂීය මහා ධමනිය. පුප්පුෂීය විදිහට යන ලොකුම ධමනිය පුප්පුෂීය මහා ධමනිය. ඒකට එක දෙකට බෙදලා වම් පුප්පුෂීය ධමනිය දකුණු පුප්පුෂීය ධමනිය මේ පැත්තට වම් පුප්පුෂීය ධමනිය පෙනහළු දෙකට ගිහිල්ලා රුධිරය පිරිසිදු කරලා මේ පැත්තෙන් එනවා වම් පුප්පුෂීය ශිරා මේ පැත්තෙන් ඇවිල්ලා මේක යටින් ගිහිල්ලා මේකට එනවා දකුණු පුප්පුෂීය ශිරා. ඒතර ඔය තමයි රුධිර නාල නම් කිරීම සහ හදවතේ කොටස් නම් කිරීම කියන එක. සහ මෙතනදී මෙන්න මේ දෙකෙන් එළියට යන ලේ පුතේ අහපව උඩට යන්නේ පල්ලෙහාට වැටෙන්න පුළුවන්. ඒක වළක්වන්න මෙතන තියෙන හිම අඩසඳේ හැඩයට දොරවල් ඒවට අපි කියනවා අඩසඳ කපාට කියලා. ඒතකොට අඩසඳ කපාට කිව්වහම මේක ඇවිල්ලා අපි කියනවා පුප්පුෂී අඩසඳ කපාටේ මේක ඇවිල්ලා සංස්ථානික අඩසඳ කපාට. එතකොට වෙන්නේ මෙන්න මේ අඩසඳ කපාට සහ දිතින්ඩ ත්‍රිතුණ්ඩ කපාට විවෘත වෙන එක. එතකොට ඔය වගේම තමයි පුතේ අපිට ඇහෙන්නේ ශබ්දය ලබ්ඩබ් කියන ශබ්දය. හොඳයි. තමයි හදවත නම් කිරීම. ඊට පස්සේ අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු දේහේ පුරා රුධිරය ගමන් කිරීම සිද්ධ වෙන්නේ කොහොමද කියලා.